ඩස්ටින් ෆ්‍රේසර් කියන විදිහට එයා රාත්‍රී කාලයේ වැඩ කරන්නේ අධික ලෙස ශාපයට ලක් වෙලා තියෙන හොටෙල් එකක කියලා. මෙන්න මේක තියෙන්නේ ගැට්ලින්බර්ග් ප්‍රදේශයේ. දවසක් ඩස්ටින් ස්නැප්චැට් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ එයාගේ යාළුවෙක්ට යවන්න ඕනේ වුණු නිසා. මෙහෙම රෙකෝඩ් කර කර ඉද්දී එයාගේ ඇඟේ මවිල් කෙලින් වෙන සිද්ධියකට එයාට මුහුණ දෙන්න වෙනවා. I just got to work and I feel like all day today I felt bad. Honestly, it's less like a little bit. I felt bad and I don't know. I feel like I need to go to a doctor, but like I'm constantly just like nauseous and I don't really know why. Like I have tried to like take medicine for it and stuff, but I don't know. It doesn't seem like it really does anything. But if you wanted to swing by, and say hey, like you could. Oh, I can't see. I also hate that they always keep this room so fucking dark. Like, come on now. But, anyways, yeah, if you wanted to swing by and say hey, then you could. But yeah, I'm just chilling. වීඩියෝ එක පුරාවටම කවුරු හරි කෙනෙක් මුමුණන සද්දයක් ඇහෙන්න තියෙනවා. ඔයත් හොඳ අවධානයෙන් මේක අහන්නකෝ. I felt bad. Honestly, it's less like a little bit. I tried to like take something. And I also hate that they always keep this room so fucking dark. Like, come on now. මෙන්න මේකේ ඇඟ හිරි වැටෙනම සිද්ධිය තමයි මොකක් හරි දෙයක් ඩස්ටින්ගේ පිටිපස්සේ කළුවරේ හිටගෙන ඉන්නවා කැමරා එකේ කැප්චර් වෙලා තියෙනවා. මේක වෙන්නේ එකපාරක් නෙමෙයි දෙපාරක්ම මෙන්න මේ දේ කැමරාවේ සටහන් වෙලා තියෙනවා. මොකක් හරි ඇටසැකිල්ලකට සමාන මුහුණක් තියෙන අඳුරු වස්තුවක් මෙයාගේ වීඩියෝ එකේ පුරාවටම මෙයාගේ පස්සෙන් ඇවිත් තියෙනවා. මේ වීඩියෝ එක සෝෂල් මීඩියා දැම්මට පස්සේ මිනිස්සු ගොඩක් මේක පිස්සුවෙන් වගේ ෂෙයා කරන්න පටන් අරන් තියෙනවා. ඒ හේතුවත් එක්ක මෙන්න මේ වීඩියෝ එක මිනිස්සු මිලියන ගානකගේ අවධානය දිනා ගන්න සමත් වුණා. මේත් එක්කම මේක ගොඩාක් ජනප්‍රියතම අස්වාභාවික වීඩියෝ එකක් වුණා. හැබැයි මෙන්න මේ වීඩියෝ එක ඇත්තක්ද එහෙමත් නැත්නම් මේක සාමාන්‍ය දෙයක්ද කියන එක අදටත් අභිරහසක් වෙලා තියෙනවා. හැම වෙලේම වගේ ඔයාට මේ සිද්ධිය ගැන හිතන දේ යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.